හායි කොහොමද ඔයගොල්ලෝ හැමෝටම පුරුපුරු කතා එපිසෝඩ් නම්බර් 3 එක ඔන්න මම ඇවිල්ලා ඉන්නවා අද. ඉතින් අද අපිත් එක්ක වීඩියෝ එකට එකතු වෙන ආරාධිත අමුත්තිය මුලින්ම කියන්න ඕනේ හරිම හිතුවක්කාරයි. එයාට ඕන විදිහට තමයි අද මේ වැඩසටහන ඇතර මෙහෙ වෙන්නේ. කලින් එපිසෝඩ් දෙකේ හිටපු දෙන්නා වගේ නන් නෙමෙයි. මෙයා ටිකක් චණ්ඩියෙක්. අල්ලනවට එහෙම කැමති නැති අන්න එහෙම එක්කෙනෙක්. ඉතින් චුක්කි ගැන කියනවා නම් චුක්කි මිට අවුරුදු 4කට කලින් මගේ ගෙදර ගාවට විසි කරලා දාලා ගියපු පුංචිම පුංචි බබෙක්. එයා මගේ ගේ ගාවට එනකොටත් පෙකණි වැලවත් අයින් වෙලා තිබුණේ නැහැ. ඉතින් අම්මගේ කිරි චුට්ටක්වත් නොබී තමයි මෙන්න මේ හිතුවක්කාර කෙල්ල මේ විදිහට ලොකු වෙලා ඉන්නේ. පේනවනේ මං කලිනුත් කිව්වා අපේ අද ආරාධිත අමුත්තිය හරිම හිතුවක්කාරයි. අල්ලනවට එහෙම කැමති නැහැ. ඇත්තටම මේ මැඩම්ට ඕන විදිහට තමයි මේ වැඩ කටයුතු ටික ඔක්කොම සිද්ධ වෙන්න ඕනේ. මට ඕන විදිහට නෙමෙයි. ඉතින් පුරුපුරෝ හදන පුරුපුරෝන්ට ආදරය කරන අය දන්නවා මේ වගේ පාට, ඒ කියන්නේ මේ කැලිකෝ අයගේ තියෙන විශේෂත්වය මොන වගේද කියලා. ඉතින් මේ චුක්කිටත් මං කියවනේ යාව පාරේ දාලා ගිහිල්ලා අම්මගේ කිරි ටිකක්වත් නැතුව හැදිච්ච චූටි බබෙක් කියලා. ඉතින් බෝතලෙන් කිරි පොවලා ඒ විදිහට තමයි මෙයාව හදාගත්තේ. ඉතින් චූටිම කාලේ මෙයාට අවාසනාවන්ත විදිහට කැට් ෆ්ලූ හැදෙනවා. ඉතින් කැට් ෆ්ලූ කියලා කියන්නේ පූසන්ට හැදෙන වෛරස් රෝගයක්. ඉතින් ගොඩාක් චූටි කාලේ අම්මගේ කිරි නැතුව මෙයාව හදා වඩා ගන්න එක මට ලොකු අභියෝගයක් වුණා. කොහොම හරි මේ අභියෝගය ජයගෙන චුක්කි අද මේ වෙනකොට ලොකු බබෙක් වෙලා ඉන්නවා. ඉතින් කොහොම හරි මෙයාගේ තියෙන විශේෂත්වය තමයි මොනම විදිහටවත් මෙයා කැමති නෑ මෙයාව අල්ලනවට. මෙයා හරිම ස්වාධීන පුරුපුරුවෙක්. ඒ වගේම චණ්ඩියෙක්. ගෙදර ඉන්න අනිත් අයටත් කමාන්ඩ් කරගෙන අනිත් පුරුපුරුවන්වත් මෙයාට ඕන විදිහට තමයි මෙයා තියාගෙන ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ එකෙත් එයාගේ හැසිරීමෙන් මේක පේනවා ඇති. මොකද මේ මැතිනිය කැමති නෑ අපිට ඕන විදිහට හැඩ ගැහෙන්න. එයා කැමති එයාට ඕන විදිහට ජීවත් වෙන්න. ඉතින් පුරුපුරුව කොහොමත් එහෙමනේ. ඉතින් මේ විශේෂ පුරුපුරුව අතරින් මෙයා කියලා කියන්නේ අති විශේෂ පුරුපුරුවෙක්. ඉතින් මම කලිනුත් වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කිව්වානේ මෙයාට චූටි කාලේ කැට් ෆ්ලූ හැදුනා කියලා. ඉතින් කැට් ෆ්ලූ හැදිලා මෙයාගේ ඇස් දෙක ගොඩාක් නරක තත්වයට ආවා. කොහොම හරි ලොකු වෙහෙසක් අරගෙන මෙයාගේ එක හැක් කොහොම හරි පේන තත්වයට සුව කරගත්තත් අනිත් ඇහි පෙනීම අවාසනාවකට නැති වුණා. ඉතින් මෙහෙම දඟලලා කරලා හිටියට මෙයාට එක ඇසක විතරයි පෙනීම තියෙන්නේ. ඉතින් ලස්සන රෝස නහයක් තියෙන මේ චුක්කි කො පෙන්නන්න බලන්න කැමරාවට වාගේ ලස්සන නහය. එයා කැමති නෑ වැඩි කැමරාවට නම් මූණ දෙන්න. ඒකට චුට්ටක් පෙන්නමු. ඉතින් පේනවනේ මේ අද අපේ ආරාධිත අමුත්තිය හරිම හිතුවක්කාරයි, හරිම දඟයි. ඉතින් අනිත් අය වගේ වැඩි කැමරාවට මූණ දෙන්න කැමති කෙනෙක් නෙමේ. ආවුලන්ට පේනවත් ඇති. බොහොම අමාරුවෙන් තමයි මම මේ වීඩියෝ එකට තියන් ඉන්නේ. ඊළඟට කිව්වොත් මෙයාගේ මේ ලස්සන කෝට් එකේ රහස මෙයා මේ විදිහට පිගේ එක මේන්ටේන් කරන්නේ කොහොමද? අන්න ඒ වගේ රහසුත් ඕගොල්ලෝ දැනගන්න කැමති ඇතිනේ. මොකද මම හිතුවා මේ අපේ වීඩියෝ එක එකතු වෙන අනිත් පුරුපුරුවොත් කැමති ඇති මේ වගේ ලස්සනට බොඩි එක මේන්ටේන් කරන්න. එතකොට ලස්සනට ස්කින් එක තියාගන්නේ කොහොමද? විශේෂයෙන් පුරුපුරු ගෑනු ළමයි ඒ ටිප්ස් දැනගන්න කැමති ඇති කියලා මම හිතනවා. ඉතින් අපේ චුක්කි කියන්න බලන්න ඔයා කැමතිද ඔයාගේ බියුටි ටිප්ස් මේගොල්ලන් එක්ක ෂෙයා කරගන්න? එයා නම් කැමති නැහැලු. සමහර ගෑනු ළමයි ඉන්නවනේ තමන්ගේ බියුටි ටිප්ස් අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න අකමැති. මෙන්න මේ මැඩමුත් ටිකක් එහෙම කෙනෙක්. හැබැයි මම එහෙම නෑ. ඉතින් මං කියන්නම් කොහොමද මේ මැඩම් බොඩි එක මේන්ටේන් කරන්න කියලා. ඉතින් බොඩි එක නම් මේන්ටේන් කරන්න කොහොමද කියලා ඔයගොල්ලෝ කැමෝම් වෙනකොට දන්නවා ඇතිනේ. දවසෙට ඉතින් 5-6 වතාවක් කැම කනවා. අන්න ඒ විදිහට තමයි මේ මැඩම් මේ බොඩි එක මේන්ටේන් කරන්නේ. ඊට අමතරව ලස්සන විටමින්ස් ගන්නවා. ඇත්තම සමාවෙන් ලස්සන විටමින් නෙමෙයි හොඳ විටමින් ගන්නවා ලස්සන කෙල්ලෙක් වෙන්න. ඉතින් ඒගොල්ලන්ට දෙනවා ෆිෂ් ඔයිල් දෙනවා. තව ડોක්ටර්ස්ලා යාලට අනුමත කරන විටමින් වර්ග දෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට එයාගේ ලස්සන කෝට් එකක් එයාට හම්බෙලා තිනවා. ඉතින් මෙයා කන්නේ කැට් ෆුඩ් සහ මාළු විතරයි. මාළු වට්ටක්කත් එක මික්ස් කරලා සාමාන්‍ය පූසොන්ට වට්ටක්කත් එක්ක මාළු දෙනකොට විශේෂයෙන් වට්ටක්ක වලින් ඒවට ලස්සන ෆර් එකක් එහෙම ලැබෙනවා. ඒ වගේ මේගොල්ලොන්ට කන්ස්ටිපේෂන් ඒ කියන්නේ මල පහ පිට නොවීමේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ වාසිත් වට්ටක්ක දෙන එකෙන් ඇති වෙනවා. ඉතින් කොහොම හරි කැට් ෆුඩ් කාලා මාළුත් එක්ක වට්ටක්ක කාලා මෙන්න මේ විදිහට තමයි අපේ චුක්කි මෙනවිය එයාගේ
බොඩි එක මේන්ටේන් කරගෙන ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ එයා හරි ලස්සන හිතුවක්කාර කෙල්ලක්. කොහොම හරි නපුරු මිනිස්සු මෙයාව එපා කියලා ඉපදිච්ච ගමම්ම අම්මගෙන් කිරි උගුරක්වත් බොන්න නොදී මගේ ගීගාවට විසික් කරලා ගියාට අපිට බෑනේ යාව එහෙම විසික් කරන්න. ඉතින් එහෙම විසික් කරපු එයාට අපි මේ වෙනකොට මෙන්න මේ විදිහේ ලස්සන ජීවිතයක් උරුම කරලා දුන්නා. ඉතින් ඔන්න ওই විදිහට අද අපේ ආරාධනා මුත්තිය ටිකක් කලබලයි. ඒ නිසා අපි මේ එපිසෝඩ් එකෙන් අතර සමු ගන්න ගමන්ම ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයගලන්ට මොකද හිතෙන්නේ? අපේ චුක්කි මෙරිමිය ගැන ඔයගලන්ට මොකද හිතෙන්නේ? මේ හැමදේම කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙනම් නැවත හම්බෙනකම් බයි.